ආයුබෝවන් සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම SL Service Tech මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මගේ YouTube channel එක subscribe කරලා share කරලා comment එකක් දාන්න වටිනවා කියලා හිතනවා නම් අද මම ඔයාලට දෙවැනි පාඩම මගේ පළවෙනි පාඩම් මාලාවේ analog multimeter ගැන පැහැදිලි කිරීමක් කරලා දුන්නා. අද මම ඔයාලට උගන්වන්නේ කොහොමද digital multimeter එකක් නිසියාකාරව භාවිතා කරන්නේ, කොහොමද ඒකෙන් අපේ විදුලි උපකරණයක දෝෂයක් හටගෙන තියෙනවා නම් අපි ඒක පරීක්ෂා කරලා කොහොමද මේ අලුත් වැඩියා කරගන්න විදිය තමයි අපි ඔයාලට කියලා දෙන්නේ. මේකෙන් අපිට පුළුවන් නියම සංඛ්‍යාත මෙතන මේ තිරයක් තියෙනවා. මේ තිරේට පෙන්නනවා මොනවා හරි අපේ උපකරණයක කෑල්ලක් පිච්චිලා තියෙනවා නම් අපිට ඒක බලා ගන්න පුළුවන්. විදුලිය කොහොමද අපිට පරීක්ෂා කරගන්න පුළුවන්, AC DC ඒ වගේ කොහොමද කියලා බලා ගන්න පුළුවන්. අපි දැන් ඔයාලට ඉස්සෙල්ලම මේකේ තියෙන කොටස් මොනවද කියලා හඳුන්වලා දෙන්නම්. මේක ඩිජිටල් මල්ටිමීටර් එක. මේකේ තියෙනවා මෙතන සිලෙක්ට් නොබ් එක තියෙනවා. මේ මෙතන සංඛ්‍යාත අපිට මේ අවශ්‍ය තැනට මේ සිලෙක්ට් නොබ් එක සිලෙක්ට් කරලා අපිට මේකේ තියෙන මේ ප්‍රොබ් එකෙන් පුළුවන් මේ ප්‍රොබ් එක භාවිතා කරලා කොහොමද කියලා මේ අපේ විදුලි උපකරණ වල තියෙන දෙවිගිය පිච්චිච්ච අමතර කොටස් පරීක්ෂා කරන්නේ කොහොමද කියන එක තමයි අපි ඔයාලට අද පැහැදිලි කරලා දෙන්නේ. වෙනද වගේම මේකෙත් තියෙනවා මෙතන ප්‍රොබ් හෝල් තුනක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් මේ කළු පාට එක කොමන් කියලා ගන්නෙ ඍණාග්‍රය හැටියට. ඊට පස්සේ මේ රතු පාට ප්‍රොබ් එක ධනාග්‍රය විදිහට තමයි අපි භාවිතා කරන්නේ. ඉතින් අපිට මේ දෙක මෙහෙම සම්බන්ධ කරලා මෙතන තව හෝල්යක් ඉතුරු වෙලා තිනවා. අපි සාමාන්‍යයෙන් මේක ගොඩක් භාවිතා කරනවා අඩුයි. අපි බලමු මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. මේ අපි විදුලි මේ භාවිතා කරන අමතර කොටස් ටිකක් පාවිච්චි කරලා මේකේ තියෙනවා මෙතන සිලෙක්ටර් එකේ on off කියලා ස්ථානයක් තියෙනවා. මේක off කියන මෝඩ් එක තමයි තියෙන්නේ. off කියන එක තියෙනවා. on කියන එක අපි ගන්න ඕනේ. අපිට මෙතන රේන්ජ් එක මේ පැත්තට මීටරේ සිලෙක්ට් නොබ් එක මේ පැත්තට දැම්මහම මේ විදිහට තමයි on කියන එක අපි පරීක්ෂා කරන්නේ. ඒකට අපි දැන් මේක තියෙනවා අපිට බලා ගන්න පුළුවන් ගෙදරක කරන්ට් එක විදුලිය අපේ ගෙදරට එන විදුලිය කොහොමද එන්නේ, අපි ඒක කොච්චර විදුලියක් ගෙදරකට එනවද කියලා. අපිට එන කරන්ට් එක ගෙදරකට එන විදුලිය AC කරන්ට් කියලා තමයි අපි ගන්නෙ. 230 තමයි සාමාන්‍යයෙන් අපේ ගෙදරකට එන විදුලිය 230ක කරන්ට් එකක් ධාරාවක් තමයි අපිට එන්නේ. අපිට ඒක බලා ගන්න පුළුවන්. AC වෝල්ටේජ් කියන්නේ ඕල්ටර්නේටර් කරන්ට් කියන එක තමයි අපි AC කියලා ගන්නෙ. මේක අපි ගන්න ඕන ප්‍රත්‍යාවර්ත ධාරා කියලා තමයි අපි කියන්නේ. එතකොට අපිට මේකේ දකුණු අත පැත්තේ මෙතෙන්ට දැම්මහම උඩරිම තියෙනවා 750. 750 කියන්නේ උඩරිම සාමාන්‍යයෙන් උඩරිම ගෙදරකට 750ක් නම් එන්නේ නැහැ කීයටවත් සාමාන්‍යයෙන් වෝල්ට් 230ක් වගේ තමයි. මොකද ඊට පස්සේ මේකේ තියෙන්නේ මෙතන දෙසියේ රේන්ජ් එක තමයි තියෙන්නේ. මොකද අපිට දෙසියේ රේන්ජ් එකේ තියලා මේක බලන්න බෑ. 200ට වඩා වැඩි කරන්ට් එකක් අපේ නිවසකට එන නිසා. ඒකට අපි මේක ගන්න ඕනේ 750ට තමයි දාන්න ඕනේ. කොරිම 750ට දාලා තමයි මේක බලන්න වෙන්නේ. දැන් අපි චෙක් කරන්න යන්නේ අපේ නිවසේට එන කරන්ට් එක කොපමණ ප්‍රමාණයක් එනවද කියලා. අපි මෙතන 750 රේන්ජ් එකට දාලා අපිට මෙතන මේ පවර් කෝඩ් එකකින් අපි මෙතෙන්ට විදුලිය අරගෙන තියෙනවා. අපි බලමු මෙතන මල්ටිමීටරයේ මේ ප්‍රොබ් එක මෙතන මේ පවර් කෝඩ් එකට සම්බන්ධ කරලා කොපමණ විදුලි ප්‍රමාණයක් එනවද කියලා. දැන් ඔයාලට පැහැදිලිව පේනවා ඇති මෙතන අපිට 230ක කරන්ට් එකක් එනවා. සාමාන්‍යයෙන් අපි 230 කරන්ට් එක තමයි නිවසකට භාවිතා කරන්නේ. එතකොට අපිට මේක මල්ටිමීටරය හරහා අපිට චෙක් කරගන්න පුළුවන්. මේක අපි 200 සීමාවට දාන්න හොඳ නැහැ කවදාකවත්. මොකද සමහර වෙලාවට අපිට 200ට වැඩි කරන්ට් එකක් තමයි කොහොමද නිවසකට එන්නේ. ඒක නිසා මේ අපිට මෙතන සිලෙක්ට් එකෙන් 200 කරන්ට් සීමාව චෙක් කරගන්න පුළුවන්. අපි දැන් බලමු DC කරන්ට් එක කොහොමද චෙක් කරන්නේ කියලා. මේ ඩිරෙක්ට් කරන්ට් එක අපි චෙක් කරන්නේ ඒකත් අපි නොදන්න අගයක් තියෙනවා නම් වැඩි මාගේ ඉඳලා තමයි චෙක් කරන්න ඕන. අපි ගාව දැන් තියෙනවා මෙතන 9 නෝට් බැටරි කෑල්ලක්. අපිට මේක චෙක් කරනවා නම් අපි මෙතන තියෙනවා 1000 තියෙනවා 200 තියෙනවා 20 තියෙනවා 2000යි මිලි තියෙනවා 200යි මිලි තියෙනවා. අපි සාමාන්‍යයෙන්
9 watt වගේ බැටරි කැල්ලක් චෙක් කරන්න අපිට මෙතන 20 වගේ රේන්ජ් එකට දාගත්තා නම් මේක හරියටම බලා ගන්න පුළුවන්. එතකොට මෙතන ඩිස්ප්ලේ එකක් තියෙනවා මේ ඩිජිටල් මල්ටිමීටරේ. මේකේ පෙන්නනවා කීයක් මේකේ කරන්ට් එක තියෙන්න ඕනිද කියන එක. අපි බලමු ඒක චෙක් කරලා බලලා දැන් මෙතන සාමාන්‍යයෙන් 8.78ක් පෙන්නනවා. ඒ කියන්නේ මේ බැටරි කැල්ල සාමාන්‍ය හොඳ තත්ත්වයේ තියෙනවා. ලොකු ක්ෂය වීමක් වෙලා නැහැ. අපිට මේක ඊට පස්සේ බලන්න පුළුවන් මෙතන 1000 තියෙනවා. 1000න් පංගුවක් කොච්චර මේකේ විදුලිය ගබඩා වෙලා තියෙනවද කියලා අපි මෙතන 1000 තීමාවට දාගත්තා නම් අපිට කොච්චර තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. මෙතන දැන් අපිට 8ක් පෙන්නනවා. 8යි කියන්නේ 1000න් පංගු තමයි මෙතන මේ පෙන්නන්නේ. මේකත් හරියටම සාමාන්‍යයෙන් පොඩි සේවීමක් තමයි මේ බැටරි කෑල්ලේ වෙලා තියෙන්නේ. මේක හොඳ තාත්තේ තියෙන බැටරි කෑල්ලක්. අපිට චෙක් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගාව තියෙනවා 1.5 පෙන්ටෝච් බැටරි කෑල්ලක්. අපි ඒක චෙක් කරගන්න කොහොමද කියලා බලමු. ඒකත් අපිට මෙතන විතේ සීමාවට දාගෙන චෙක් කරන්න පුළුවන්ද කියලා බලමු ඉස්සෙල්ලා. එතන කීයක් වෙන්නනවද කියලා. දැන් අපිට මේකේ තියෙනවා 1.5 2ක වගේ අගයක් වෙන්නනවා. මේ බැටරි කෑල්ල හොඳම තත්ත්වයක තියෙන බැටරි කෑල්ලක්. අපිට මේක පුළුවන් ඊට පස්සේ විතේ සීමාවට දාලා බලමු. විතේ සීමාවේ කොහොමද පෙන්වන්නේ කියලා. විතේ සීමාවට දැම්මාම 1.5ක් වගේ ඒ කියන්නේ මේක හොඳ තත්ත්වයේ තියෙනවා. අපි මේකේ බලන්න පුළුවන් අපිට 10න් පංගු කීයක් මේකේ අගයක් පෙන්නනවද කියලා. මේක අපි 10ට දැම්මාම අපිට එකක් වගේ පෙන්නනවා. ඒ කියන්නේ මේ බැටරි කෑල්ල හොඳ තත්ත්වයක තියෙන බැටරි කෑල්ලක්. ඒක නිසා මේක ගැටලුවක් නැහැ. මේ මල්ටිමීටරේට හරිම අගේ පෙන්නනවා අපිට. අපි DC පැත්ත එහෙම තමයි අපිට ඊට පස්සේ පුළුවන් මේක මිලි පැත්තෙන් බලන්න දෙසිලියට 2000ට වගේ දාලා චෙක් කරන්නේ කොහොමද කියලා බලමු අපි. මෙතන දැම්මහම 1518ක් පෙන්වනවා. 1500න් 1500ක 1.5 කියන්නේ 10 මිලි වලින් පෙන්නනවා නම් මේ වගේ රේන්ජ් එකකට තමයි පෙන්වන්නේ. ඉතින් මේක හොඳම තත්ත්වයේ තියෙන බැටරි කෑල්ලක් කියලා අපිට මේකෙන් චෙක් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේ ඩිජිටල් මල්ටිමීටරයෙන් DC ඇම්පියර් කොහොමද චෙක් කරන්න කියලා. ඒ කියන්නේ ධාරාව මනින්නේ කොහොමද කියලා අපි බලමු. DC ධාරාව මනින්න මම මෙතන පොඩි උපකරණයක් හදලා තියෙනවා. පෙන්ටෝස් බැටරි කෑලි දෙකක් සෙට් කරලා LED බල්බ් එකක් සෙට් කරලා තියෙනවා. අපි ධාරාවක් මනිනකොට දැන් මෙහෙම LED මේකේ බල්බ් එක පත්තු වෙනවා. මේක සාමාන්‍යයෙන් LED බල්බ් එකක් කරා මේ බැටරි කෑලි දෙකක් හරහා LED බල්බ් එකක් පත් වෙන විදිය තමයි අපි මෙතන සෙට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ධන ඍණ හරහා අපි බැටරි කෑලි දෙක හරහා කරන්ට් එක ඇවිල්ලා LED බල්බ් එකක් පත් වෙන විදිය තමයි මෙතන අපි පෙන්නලා තියෙන්නේ. අපි ධාරාව මනිනකොට මෙතන DC රේන්ජ් එකට අපි මේක කරකෝලා ධාරාව මනින්න ගන්නේ සාමාන්‍යයෙන් බැටරි කෑලි දෙකකට කවදාකවත් මේ ප්‍රොප් දෙක දෙපැත්තට ධන ඍණ තියන්න හොඳ නැහැ. අපි මේකේ ධාරාව මනිනකොට අපි මේ හදාගෙන තියෙන මේ ඩයග්‍රෑම් එකේ අපි මෙතන මේ ඍණ වයර් දෙක කට් කරන්න ඕන. එතකොට මෙතන බල්බ් එක ඩිස්කනෙක්ට් වෙනවා. අපිට එතකොට මේක හරහා බලා ගන්න පුළුවන් මේකේ කොච්චර ඇම්පියර් එකක් ගන්නවද කියලා ධාරාවක් ගන්නවද කියලා. අපි ඒකත් මෙහෙම ප්‍රොප් දෙක අත් දෙකෙන් මේ විදිහට අල්ලන්න හොඳ නැහැ. එතකොට අපි ඇඟ හරහා යම් කිසි විදුලියක් ගමන් කරනවා. අපි මේක මේ විදිහට තමයි එක පැත්තක් අල්ලගෙන අනිත් පැත්ත මෙන්න මේ විදිහට කියලා බලන්න ඕනේ. එතකොට අපිට පෙන්නනවා දැන් 20 සීමාවේ මේක පෙන්වන්නේ නැහැ. අපිට පුළුවන් ඊට පස්සේ DCI මිලි කියන එකට දාලා චෙක් කරගන්න කොච්චර පෙන්නනවද කියලා. අපිට දැන් මෙතන පෙන්නනවා 38.5. එතකොට මේ LED බල්බ් එක වැඩ කරන්න මිලි ඇම්පියර් 38.5ක් ගන්නවා. 38.5ක් වගේ ප්‍රමාණයක් තමයි ගන්නෙ. එතකොට අපිට මේක කොහොමද චෙක් කරගන්න පුළුවන් DC කරන්ට් එකකින් DC ඇම්පියර් එකක් කොහොමද ධාරාවක් අපි චෙක් කරගන්න කියලා. මේ විදිහට තමයි මේ රේන්ජ් එක අපි චෙක් කරගන්නේ. ඊගාවට අපි චෙක් කරගන්න යන්නේ මේ ඩිජිටල් මල්ටිමීටරය හරහා මෙතන තියෙනවා බෂර් එකයි මේ ඩයෝඩ් එකක ලකුණකුයි ඇඳලා ඔයාලට පේනවා ඇති. මේක කොහොමද අපි චෙක් කරගන්නේ කියලා අපි එතන රේන්ජ් එකට මේ සිලෙක්ට් නොබ් එක කරකවගෙන ඉවරලා අපි කොහොමද කියලා බලමු. මෙතන තියෙන මේ බෂර් එකෙන් හරි ඩයෝඩ් එකක් හරි කොහොමද මේක චෙක් කරගන්නේ කියලා අපි ඉස්සෙල්ලම බලමු. අපි ගාව තියෙනවා
රයිස් කුකර් එකකට එන තර්මෝ පියුස් එකක්. අපි බලමු මේක වැඩ කරන තත්ත්වයක තියනවද කියලා. අපිට පුළුවන් මේක දැන් මේ බසර් එක ඔයාලට ඇහෙනවා ඇති එලාම් මේක සද්දයක් ඇහෙනවා ඇති. මේ කනෙක්ටිවිටි සම්බන්ධතාවය තියෙනවා කියලා තමයි මේ එලාම් එකෙන් පෙන්වන්නේ. අපි බලමු අපිට තර්මෝ පියුස් එකක් වගේ චෙක් කරන්න පුළුවන් මෙතන මේ බසර් එකට දාලා. දැන් මේකේ ඔයාලට පේනවා මේකේ සම්බන්ධතාවය තියෙනවා. ඒක නිසා මේක පිරිස්සුණු එකක් නෙමෙයි. මේක හොඳ තත්ත්වයේ තියෙනවා. අපිට එතකොට මේක රයිස් කුකරයක් හරි අලුත් වැඩියා කරනකොට රයිස් කුකර් එකකට අපිට මේක යොදා ගන්න පුළුවන්. ඒ නිසා මේකේ ගැටලුවක් නැහැ. අපි ඊට පස්සේ බලමු මේකේ ඩයෝඩ් මේකට කියන්නේ ඩයෝඩ් කියලා. අපි ඩයෝඩ් එකක් කොහොමද පාවිච්චි කරන්නේ කියලා මේකෙන් චෙක් කරගන්න කියලා. එතකොට ඩයෝඩ් කියන්නේ කරන්ට් එකක් විදුලියක් ගමන් කරනකොට බාධාවක් ඇති කරන උපාංගයක්. අපිට පුළුවන් මේකේ තියෙනවා මේකේ ධන ඍණ කියලා දෙපැත්තක් තියෙනවා. අපිට පුළුවන් මේකේ මේ මල්ටිමීටරේ මේ ටොප් එක තියලා මේකත් සාමාන්‍යයෙන් අපි මෙහෙම අත් දෙකම එකට තියලා මෙහෙම අල්ලන්න හොඳ නැහැ මෙහෙම තියලා. ඒකට මේ අපේ ඇඟේ තියෙන මේකත් එක තමයි මේක පෙන්වන්නේ. අපි මේක එක පැත්තකින් ඇල්ලුවට කමක් නැහැ. අපිට එහෙම තියලා මෙතන ඩයෝඩ් එකට තියන්න පුළුවන්. දැන් මෙහෙම පෙන්වනවා මෙතන මේ අපිට පෙන්වනවා මේකේ 420ක් වගේ පෙන්වනවා. ඒ කියන්නේ මේ ඩයෝඩ් එක හොඳ තත්ත්වයේ තියෙන ඩයෝඩ් එකක්. අපිට මේක දැන් අපිට මේක පෙරනැඹුරු පසුනැඹුරු කියලා දෙකක් තියෙනවනේ මේ ඩයෝඩ් වල. අපිට ඉතින් මේක චෙක් කරගන්න පුළුවන්. මේක මේ ධන ඍණ පැත්ත දෙපැත්ත මාරු කරලා බලන්න පුළුවන් හරියට වැඩ කරනවද කියලා. එතකොට දැන් මේ දැන් අපි දෙපැත්ත මාරු කරලා තියෙන්නේ. එතකොට මේක මේ ධන ඍණ මාරු කරලා පෙන්වුවාම වැඩ කරන්නේ නැහැ. අපිට මේක ඩිස්ප්ලේ එකේ පෙන්නනවා. මේක හරියටම ධන ඍණ සෙට් වුණාම තමයි ඩයෝඩ් එකේ නියමාගය අපිට පෙන්වන්නේ. ඒක නිසා මෙතන තියෙන මේ බසර් එකයි ඩයෝඩ් එකයි කියන එකෙන් අපිට දැනෙන්න වැදගත් වෙන තැනක් තමයි මෙතන. එතකොට අපි මේ ඩයෝඩ් එක චෙක් කරනවා නම් මෙන්න මේ පොයින්ට් එකට දාලා තමයි මේක චෙක් කරගන්න ඕනේ. මේකත් ඔයාලට දැනෙන්න වැදගත් වෙන මේ මල්ටිමීටරේ වැදගත් වෙන ස්ථානයක්. ඊට පස්සේ අපි ඔයාලට පෙන්වන්න යන්නේ මෙතන තියෙනවා මේ ඕම්ස් ස්කේල් එකේදී අපිට පුළුවන් කොයිල් එක වගේ මේ වගේ කොයිල් එකක් අරගෙන ඒකේ තියෙන ඕම්ස් ගාන කොච්චර තියෙනවද කියලා අපිට බලා ගන්න පුළුවන්. මේ වගේ අපිට මේකේ තියෙනවා 200 තියෙනවා 2000 තියෙනවා. ඒ වගේ රේන්ජ් එකකට දාලා අපිට පුළුවන් මෙතන තියෙන මේ වයර් මෙතන රනින් කොමන් ස්ටාර්ටින් කියලා තමයි මේ මෝටර එක නම් සාමාන්‍යයෙන් ගන්න අපි වයර් මේ කොයිල් එකෙන් එළියට වෙලා තියෙන වයර් තුන අපිට එළියෙන් සප්ලයි දෙනකොට අපිට පුළුවන් ඒ අතර තියෙන සම්බන්ධතාවය කොච්චර තියෙනවද කියලා බලන්න. දැන් මේ රතු වයර් එකයි කොළ වයර් එකටයි දුන්නාම මෙතන පෙන්නනවා 24.5. ඊට පස්සේ රතු වයර් එකටයි කහ වයර් එකටයි දුන්නාම ඒ වයර් දෙක අතර තියෙනවා 14.5. ඊට පස්සේ කොළයි කහයි වයර් දෙකට දුන්නාම පෙන්නනවා 37ක්. මේ වගේ මෝටර එක ඕම්ස් කොච්චර තියෙනවද කොයිල් එකක් අතර වට ප්‍රමාණය කොච්චර ඉඳලා තියෙනවද මේකේ තියෙන ඕම්ස් ගන්න තමයි අපිට මෙතන මේ වට ප්‍රමාණය නෙමෙයි ගොඩක් දුරට ඕම්ස් කොච්චරද කියලා මේක බලා ගන්න පුළුවන්. මේ කොයිල් එක කොමන්ස් මොනවද රනින් මොකක්ද ස්ටාර්ටින් මොකක්ද කියලා වෙනම අපිට මේ තියෙන රේන්ජ් වලට දාලා බලා ගන්න පුළුවන්. එතකොට අපි මේ විදිහට තමයි මේක බලාගන්නේ. ඊට පස්සේ අපිට මේකේ තියෙනවා මෙතන මේ SEIK තියෙනවා 20IK තියෙනවා 2000IK තියෙනවා. අපිට පුළුවන් මේකේ මේ K කියන්නේ කිලෝ ඕම්ස් තමයි. එතන ඕම්ස් ලකුණු තියෙනවා. K දැම්මම මෙතන කිලෝ ඕම්ස් කියලා තමයි ඒක පෙන්නන්නේ. අපිට පුළුවන් මේ වගේ රෙසිස්ටන්ස් එකක් අරගෙන මේකේ කිලෝ ඕම්ස් කොච්චර පෙන්නනවද කියලා බලන්න. දැන් අපි මේක අඩු එකේ ඉඳන් තමයි වැඩි එකට බලන්න ඕනේ. එන්න කියලා දැන් අපි මෙතන 20IK එකට දාලා බලුවම් බලමු මෙතන ඒක පෙන්වන්නේ නැහැ. ඊපස්සේ 20IK එකට දාලා ඒක පෙන්වන්නේ නැහැ. එතන අපි 2000IK එකට දැම්මහම මේක පෙන්වනවා බලාදයක් 977ක් වගේ කියන්නේ මේක හොඳ තත්ත්වයක තියෙන මේ රෙසිස්ටන්ස් එකක්. ඒක නිසා මේ මල්ටිමීටරෙන් අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය කරන මිමි හරියටම මේකෙන් අපිට ගන්න පුළුවන්. ඊට අමතරව අපිට මේකේ තියෙනවා මෙන්න මෙතන 10 ඇම්පියර් මේ
රතු පාටින් ලකුණු කරලා තියෙනවා 10යි A කියලා. ඒ කියන්නේ DC කරන්ට් එකට එහා ගිහින් ලොකු ඇම්පියර් එකක් ලොකු මෝටර එක වගේ ඇම්පියර් එකක් චෙක් කරනවා නම් අපිට පුළුවන් මේක මෙන්න මේ රතු ප්‍රොබ් එක මේක ගලවලා අපිට මෙන්න මේ හෝල් එකට ගහ ගන්න ඕන. මේ හෝල් එකට ගහලා ඊට පස්සේ මේ ප්‍රොබ් එක දීලා අපිට චෙක් කරගන්න පුළුවන්. ඊට එහා ලොකු ඇම්පියර් එකක් වගේ චෙක් කරගන්නවා. අපිට සාමාන්‍යයෙන් රෙදි සෝදන යන්ත්‍රයක සීතකරණයක වගේ රිපෙයාර් එකක් කරන වෙලාවට ගොඩාක්ම අපිට මේ තියෙන හැම එකක්ම වැදගත් වෙන්නේ නැහැ. මොකද දැන් ඉස්සරහට එන ඒවා ඉදිරියට එන්නේ ඔක්කොම PCB හරහා වැඩ කරන ඒවා තමයි. සාමාන්‍යයෙන් අපි මේ දැන් ඉගෙනගත්තු ටික අපිට තැහෙන්න වැදගත් වෙයි. ඊට එහා මේකේ මෙතන තියෙන මේ අනිත් ඒවා නම් සාමාන්‍යයෙන් වැදගත් වෙන්නේ නැහැ. අපිට වැදගත් වෙන ටික තමයි මේකේ දැන් මම ඔයාලට පැහැදිලි කරලා දුන්නේ. වීඩියෝ එක අපි කලින් ඇනලොග් මල්ටිමීටරේ සමාන ඒ වගේම තමයි මේකත්. මේකේ සංඛ්‍යාත පෙන්නනවා. අරකේ කටුවකින් තමයි එහා මෙහා වෙනවා අපිට පෙන්වන්නේ. ඒක නිසා මේකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඒක නිසා මේකේ මොනවා හරි දෙයක් ඔයාලා ඉගෙන ගත්තා නම් SL Service Tech මගේ YouTube channel එක subscribe කරලා යාළුවන්ටත් බලන්න, share කරන්න. ගොඩක් ස්තුතියි ඔයාලට මේක බැලුවට.